මම ඔයාලට කිව්වා මේ මහ මෙවුනාව ඉන්නේ වෙස්මාරු කරන්න පුළුවන් නාග කන්‍යාව ඉන්නේ. ඔය බටහිර දොරටුව කවදාවත් විවෘත කරන්නේ නැහැ. බලන්න ඔබට ඉබ්බ දාලා තියෙන මලකඩ ගන්න. ඇයි විවෘත කරන්නේ නැත්තේ? ඔයාලා දන්නවා අපේ මහසෑය ඉදි කරලා තියෙන ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ ශාරීරික ධාතු අටෙන් එකක් ද්‍රෝණයක් ධාතුනා කියලා. ඔය ද්‍රෝණයක් ධාතුනාසලා පීඩන්නේ නාග ලෝක. ප්‍රතිසම්පන්න සාමණේර ස්වාමීන් වහන්සේ නම නාග ලෝකෙට ගිහින් තමයි ද්‍රෝණයක් ධාතුනාසලා කියන දෙන්නේ මහසෑය තැන්පත් කරන්නේ ඒක අපි කවුරුත් දන්නවා. මේ අදට මේ රුවන්වැලිසෑය වඳින්න එනවා නාග ලෝකේ නාගයෝ ඔයාලා අපි වගේ මනුස්ස දේශ මවාගෙන මෙන්න මේ දොරට. එන්නෙත් ඕකෙන් යන්නෙත් ඕකෙන් එකයි ඔක වහලා දිනව බටහිර දොරට එහා පැත්තේ නාග විමාන තියෙනවා. අපේ රටේ රජවරු 196ක් රජකම්. පැය 6ක් රජකම් කරු රජ කෙනෙක් ඉතින් ඒක තමයි සම්මුති. රජවරු 196 දෙන්නගෙම නාගමාණික්‍යගේ ඉතිකම ලැබුණේ බුදුදාස රජතුමාට. බුදුදාස රජතුමාත් නාග සොප්පු කියන මම වල ඉස්සරහට දෙන්නනේ. ඔය බටහිර දොරට එහා පැත්තෙන් තමයි සම්පන්න සාමණේර ස්වාමීන් වහන්සේ නම නාග ලෝකෙට ගිහින් ද්‍රෝණයක් දාපු උන්වහන්සේ අරගෙන මහ පොළොවෙන් කිමිදලා උඩට මතුච්ච තැන තියෙන නාග ලෝකේ ආදී උතුම්. මේ අදටත් නාග ලෝකේ නාගයෝ වෙනවා. ඔයාලා අපි වගේ මනුස්ස වෙස මවාගෙන අපේ මේ මහසෑය වදින්න ඔන්න ඔය බටහිර. එන්නෙත් එකේ යන්නෙත් එකේ එක එක වань. බටහිර දොට්ටු පැත්තෙන් අපි මේ මහසෑය වදින්න ඕනේ. අපේ භාග්‍යතුන් වහන්සේගේ නිර්මල බුදුරුවක් රහතන් වහන්සේලා වෘද්ධියෙන් ධාතු ගර්භය ඇතුලේ මවලා. අපේ භාග්‍යතුන් වහන්සේ ඇසිපිය ගහන්න නැති එකයි හුස්ම ගන්න නැති එක විතරයි වෙන්නේ. හැමදේම භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදයක් සාමාන්‍ය විදිහට වැඩේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා උතුරට හිසලා දකුණට පාලා බටහිර දොරටුව පැත්තට මූණ දාගෙන. ඒතර අපි මෙතන ඉඳලා රුවන්වැලිසෑය වඳිනවා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ මූණ දිහා බලාගෙන වගේ. දෙවනි හේතුව තුන්වෙනි හේතුව මහා සෑය වඳින හැම මොහොතකම අපේ මේ මහා සෑය වඳින මොහොතකම ස්වර්ණමාලී මහා සෑයටත් සලුවින සෑයටත් සුන්න සෑයටත් මගේ নমස්කාරය දේවා කියලා එකම මොහොතේ ස්තූප තුනම එකට වඳින්න. ඒකට හේතුව තමයි හරියට මේ රුවන්වැලිසෑය කොත් කැරැල්ල උඩින් යොදුන් 84000ක් උඩින් සිළුමිණ සෑය තියෙනවා. තව යොදුන් 84000ක් උඩින් සලුමිණ සෑය තියෙනවා. සිළුමිණ සෑයත් සලුමිණ සෑයත් අපිට ඇස් දෙකෙන් දැකලා වන්දනාමාන කරන්න පින මදි වුණත් අනාගතයේ භවයක හරි සලුමිණ සෑයත් සිළුමිණ සෑයත් ඇස් දෙකෙන් දැකලා වන්දනාමාන කරන්න ඉඩ සැලසේවා කියන චේතනාව ඇතිව ස්ත්‍රී උපතුරටම එකම මොකද